ඔන්න මේ මගේ අතේ තියෙන රුපියල් 5000කට ගන්න පුළුවන් සුපිරිම පවර් බැංක් එකක්. ඉතින් විශේෂම දෙයක් විදිහට මේ පවර් බැංක් එක රුපියල් 5000ක් විතරක් වුණාට මේකේ අපිට මිලි ඇම්පියර් 20000ක බැටරි කැපැසිටි එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කතා කරනවා මේ පවර් බැංක් එක ඇත්තටම රුපියල් 5000ට වටිනවද නැද්ද කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකටම notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න. හරි මුලින්ම අපි box එක ගැන බලමු. ඉතින් මෙතන තියෙන්නේ මේ Sendem P29 කියන මොඩල් එකේ box එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් box එකත් මෙයාලා හරියට හොඳට quality එකට මේක design කරලා තියෙනවා. ඉතින් මෙතන box එකේ සඳහන් වෙන විදිහට මේ power bank එක මිලි ඇම්පියර් 20000ක battery capacity එකක් තියෙන power bank එකක්. ඉතින් ඒ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ power bank එකේ photo එකකුත් මෙයාලා මේ box එකේ උඩින් add කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන මෙයාලා features දෙකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන මෙයාලා සඳහන් කරලා තියෙන්නේ මේකට ඔයාලට වෙනම data cables ගන්න ඕනේ නැහැ. ඉතින් දැනට එන ෆෝන් ඔක්කොටම තියෙන data cables ටික මේකේ built inම මෙයාලා එවලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙයාලා සඳහන් කරලා තියෙනවා මේ power bank එකට LED display එකකුත් මෙයාලා දීලා තියෙනවා කියලා. හරි මම දැන් මගේ power bank එක unbox කරගන්න තමයි යන්නේ. ඉතින් මම මේ විදිහට අන්බොක්ස් කරපු ගමන් අපිට පේනවා ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් මේ පවර් බැංක් එකට තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මේ පවර් බැංක් එකේ බරත් ගොඩක්ම අතට ෆීල් වෙන බරක්. ඉතින් ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ මොකද මේකේ මිලි ඇම්පියර් 20000ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඉතින් ඒ හින්දාම මේ පවර් බැංක් එක ටිකක් බරින් වැඩි වෙනවා. ඉතින් ආය අපි බොක්ස් එක පැත්තට ගියොත් මෙන්න මේ විදිහට මෙයාලා මේකට යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා. ඔන්න දැන් අපි බලන්න යන්නේ මේ පවර් බැංක් එකේ තියෙන ෆීචර්ස් ටික මොනවද කියලා. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ Sendem කියන බ්‍රෑන්ඩ් එක මෙයාලා පවර් බැංක් එකේ යටින් print කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙයාලගේ power on button එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ power on button එක උඩ click කරලා මේ විදිහට power bank එක on කරගන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි ෆෝන් එකක් මේකට plug කරපු ගමන් මේ power bank එක auto on වෙනවා. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ power bank එක charge කරගන්න මෙයාලා මේ විදිහට ports දෙකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට අනිත් පැත්තේ බලා ගන්න පුළුවන් මේ විදිහට මෙයාලා USB port එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කෙලින්ම ඔයාගේ charger එක ගහලා ෆෝන් එක charge කරගන්න උනත් පුළුවන්. ඉතින් දැන් අපි කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ inbuilt මේන chargers ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ charge එකත් අනිවාර්යයෙන්ම මෙතන තියෙනවා. ඉතින් මම මේ විදිහට මගේ iPhone එකේ lightning cable එක මෙහෙම විදිහට ඇදලා ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ cable එක ගොඩක් හොඳට තමයි මෙයාලා design කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ power bank එක ගත්තු ගමන් නෙවෙයි මේ වීඩියෝ එක කරන්නේ. මම මේ power bank එක ගෙනල්ලා දැන් මාස 2ක් විතර වෙනවා. ඉතින් මම මේ power bank එක මේ මාස 2 පුරාවටම use කරා. ඉතින් මට නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හරි දැන් අපි යන්නේ මේ power bank එකේ බැටරි එක ගැන ටිකක් කතා කරලා ඉන්න. ඉතින් මේ power bank එකට ඇවිල්ලා තියෙන්නේ මිලි ඇම්පියර් 20000ක ලොකු බැටරි එකක්. ඉතින් ඒ හින්දා තමයි මේ power bank එක ටිකක් ලොකුයි වගේම බරිනුත් වැඩි වෙන්නේ. ඉතින් දැන් මේ power bank එකේ මිලි ඇම්පියර් 20000ක බැටරියක් තියෙනවානේ. ඒ හින්දා ඔයාගේ සාමාන්‍ය ෆෝන් එකක් ඒ කියන්නේ ෆෝන් එක සාමාන්‍ය මිලි ඇම්පියර් 5000ක විතර බැටරි එකක් තමයි normal ෆෝන් එකක එන්නේ. ඉතින් ඊට වඩා අඩු ඒවාක් තියෙනවා. අංගව තියෙන iPhone SE2 එකේ බැටරි එක වෙන්නේ මිලි ඇම්පියර් 1000 ගාණක්. ඉතින් ඒ හින්දා මට මේ power bank එකේ මේ ෆෝන් එක 8 පාරක් ෆුල් charge කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක්ම ෆෝන්ස් එන්නේ මිලි ඇම්පියර් 5000 වගේනේ. ඉතින් ඒ වගේ ෆෝන් එකක් ඔයාට 4 පාරක් ෆුල් charge කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ බැටරි එක ගැන තව ටිකක් කතා කරොත් ඔයාට මේ බැටරි එකේ fast charging පහසුකම දීලා තියෙනවා. ඉතින් ඒකත් ලොකු benefit එකක් ඔයාගේ ෆෝන් එක speed charge කරගන්න. හරි දැන් අපි ෆෝන් එකත් charge කරලා බලමු මේකෙන් charge වෙනවද කියලා. හරි දැන් මම මේ විදිහට මේ ෆෝන් එකට ගැලපෙන charge එක මෙතනින් select කරගෙන මේ ෆෝන් එක charge කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ෆෝන් එක charge වෙනවා කියලා. ඉතින් මේ වෙනකන් කතා කරපු දේවල් වලට අනුව අපි බලමු මේකේ තියෙන වාසි ටික මොනවද කියලා.
ඉතින් මේ පවර් බෑන්ක් එකෙන් හම්බෙන ෆීචර්ස් ටික බලලා අපිට කියන්න පුළුවන් මේ පවර් බෑන්ක් එක රුපියල් 5000ට වටිනවද නැද්ද කියලා. ඉතින් මගේ ඔපීනියන් එක නම් මේ පවර් බෑන්ක් එක රුපියල් 5000ට හොඳටම වටිනවා. මොකද සාමාන්‍ය රුපියල් 5000කට මෙන්න මේ වගේ ෆීචර්ස් ගොඩක් තියෙන පවර් බෑන්ක් එකක් නම් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලටත් මේ පවර් බෑන්ක් එක ගැන ලොකු අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලත් හිතනවා නම් මේ පවර් බෑන්ක් එක රුපියල් 5000ට වටිනවා කියලා පල්ලෙහායින් yes කියලා කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ පවර් බෑන්ක් එක buy කරන්න ඕන නම් ඔයාලට පුළුවන් Daraz එකේ AliExpress එකේ වගේ මෙන්න මේ පවර් බෑන්ක් එකේ brand එක type කරලා බලන්න. ඉතින් යාළුවනේ මං හිතනවා අද ගෙනාව වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් පල්ලෙහා තියෙන like button එක press කරලා channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.